ආයුබෝවන් අදත් අපි ලස්සන ඔරිගමි නිර්මාණයක් කරමු. කොලයක් තියනවා නේද? හරි 4 කොලයක් අරගෙන ඉක්මනට එකතු වෙන්න. අද අපි හදමු ලස්සන බඹරයක්. ඒකටත් ඕනේ අපිට හරි 4 කොලයක්. මේ කොලේ අරගෙන මෙහිම හරියටම ඍජු කෝණාශ්‍රයක් එන විදිහට දෙකට නමන්න. ඊළඟට මේක දිග ඇරලා මෙන්න මේ ධාරේ මේ මැද රේඛාවට මෙහෙම නමන්න. ඊළඟට මේ ධාරේ මේ විදිහට නමන්න. හරියට පොතක් දිග ඇරෙනවා වගේ නමන්න. ඊළඟට මේක දිග ඇරලා සම්පූර්ණයෙන් ආයෙත් ඍජු කෝණාශ්‍රයක් වෙන විදිහට මෙහෙම නමන්න. දැන් ඔයාලට හිතෙයි මේක එක සැරේම මෙහෙම නැමුවා නම් ඉවරයිනේ කියලා. එහෙම නමලා බෑ. ඔරිගමි නිර්මාණ කරනකොට එහෙම නැමුවොත් මේ නිර්මාණ ලස්සනට හදාගන්න බෑ. මේ හැම රේඛාවක්ම අපට හරි වැදගත් ඊළඟ පියවරවල් නමනකොට. දැන් මේ මැද රේඛාව ළඟට ඉතුරු රේඛා දෙකක් මෙහෙම නමා ගන්න. දැන් බලන්න අපි අපේ ලොකු හරි 4 කොලේ පොඩි කොටු 16කට බෙදිලා තියෙනවා. දැන් ඊළඟට මේ කොලේ අනිත් පැත්ත හරවලා මෙන්න මේ කෙලවර මේ මැද කෙලවරට නමන්න. දාර 4ම කෙලවරවල් 4ම මේ මැද රේඛාවට මෙහෙම නමා ගන්න. දැන් ඊළඟට මේක දිගෑරියම මෙහෙම ඔයාලට පෙන්නවා අපි අර කලින් මේ අන්තිම දාර 4 හදාගත්ත රේඛාව ඒ පැත්තටම අපි පැත්ත මාරු කරන්නේ නැතුව ඒ තියෙන විදියටම අපි පොඩ්ඩක් මේක තද කරගන්නවා. ඒ තියෙන දාරේ ඒ විදිහටම පැත්ත මාරු කරන්නේ නැතුව පොඩ්ඩක් තද කරගන්නවා. පොඩ්ඩක් තද කරගෙන මෙහෙම තිබ්බම මේ හරි ලස්සන හැඩයක් ඒකෙන් හැදෙනවා. දැන් අපි හිමිහිට මේක මෙහෙම කරලා මෙහෙම එකතු කරලා මෙහෙම වටේ ටික මෙන්න මෙහෙම එකතු කරපු ලස්සන මලක් වගේ අර ලොකු සමචතුරස්‍රයෙන් පොඩි සමචතුරස්‍ර 4ක් හැදෙනවා. ඒකත් ලස්සන මලක් වගේ. දැන් ඊළඟට අපි ඒක මෙහෙම තියාගෙන එකක් මේ පැත්තට මෙහෙම තද කරනවා. අනිත් එක මේ පැත්තට මෙහෙම තද කරනවා. අනිත් එක මේ පැත්තට මෙහෙම තද කරනවා. අනිත් එක මේ පැත්තට මෙහෙම තද කරනවා. ඔන්න අපේ බඹරේ හදාගත්තා. පොඩි බටයක් අරගෙන මේකට අපි හුලම් පිම්බොත් මේක ලස්සනට මෙහෙම කැරකෙනවා. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. අපි ආයෙත් හම්බෙමු.